දෙක මට ඇහෙන්නේ නෑ කන් දෙක මට පේන්නේ නෑ ටං ටං ටකරට යකෝ කොහෙද බලුවේ ඇස් දෙක ඇහෙන්නේ නැහැ කියන්නේ ගම්ම කනවන්නේ තෝ ඉත පැල්ලුණා අනික දැන් රකපාන්න ඕනේ නැහැ තව කිලෝමීටරයක් විතර දිනව ගෙදරට ඒ තෝත්තෝම යන්නේ අමතකුණා නේ යා මුවර්පණි කරන්නේ නෝමල් යන් යකෝ බලන් ඉන්න උන් ඉත පිස්සු කියලා මේක ගෙදර මට මේකද ගෙදර ඇක්ටිං ඔව් ස්පේන්නේ බෑනේ කොහොමද මුගේ ගෙදර පිස්සු ඇදෙනවනේ අට්ට සල්ලියක් ඇත්තේ යකෝ තෝ ඇස්පේන්නේ බල්ලෝ පින්නේ යකෝ සල්ලි කියන්නේ උන්ට වරායේ ප්ලේන් 3යි එයාපෝට් එකේ නැව් 3කුත් තියෙනවා යකෝ කතා කරමු මාත්‍යා ඒ මොකද අනේ මාත්‍ය නැති බැරි කමකට ආවා කියලා හිතන්න එපා මාත්‍ය නැති බැරි කමකට තමයි මාත්‍ය ආවේ මේ ඉන්නේ මගේ එකක සුපම් මල්ලි මාත්‍ය පොඩි කාලේ හොඳට ඇස් පේනුණා මාත්‍ය ඉපදුන ගමන් අකුරුත් කිව්වා මාත්‍ය අනේ පේනවනේ දැන් අවුරුදු 21ක් වෙනවා මාත්‍ය දැන් ඇස් පේන්නේ හෙන උරා ගැව්වා වගේ මොකද්ද වෙලා කියන්නේ කියලා තේරෙන්නේ නැහැ මාත්‍ය අනේ මම තමයි මාත්‍ය බලාගත්තේ මීට අවුරුදු 3 කලින් මාත්‍ය මම වැඩ කළේ හොඳ කම්පැනි එක මාත්‍ය අනේ එක පාටම කවුද කෑ ගැව්වා කසුන් නුඹේ ගෑණි ප්‍රෙග්නන්ට් කියලා වයිට් ප්‍රෙග්නන්ට් වුණාම කාටද මාත්‍ය සතුරු නැත්තේ ඒ සතුරු දරා ගන්න බැරි කමට මාත්‍ය එතන ජනේලෙන් පැන්න මාත්‍ය අනේ ඕන දෙයක් ඉදින් ඉක්මනට යන්න ඕනේ කියලා අනේ පයින්කොට තමයි මාත්‍ය මතක් වුණේ මගේ නම කසුන් නෙමෙයි කියලා අනේ මාත්‍ය බිම පෙනි පෙනි තමයි මාත්‍ය මතක් වුණේ මම බැඳලා නැහැ කියලා මොනා කරන්නද මාත්‍ය කර්ම ජීවිතේ තමයි මේක අනේ මම මේ කන්න බොන්න නෙමෙයි මාත්‍ය ඊළඟ ආයේ පුළුවන් නම් රුපියල් 5000ක් දෙන්න මාත්‍ය අද දවසට ජීවත් වෙන්න අපිට 5000